හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් හරියට Apple ID එක හදාගන්න කොහොමද කියලා. අපි යමු ඉස්සෙල්ලා settings වලට. settings වල උඩම තියෙනවා Apple account කියලා. අන්න ඒකට ගියාට පස්සේ මෙතන පෙන්නනවා ඔප්ෂන් ගොඩක් පෙන්නනවා use another Apple device. කලින් Apple device එකේ තිබුණු data මේකට ट्रांसफर කරගන්න වගේ ඔප්ෂන්ස් තියෙනවා. එතකොට sign in manual අපේ පරණ iCloud එහෙම නැත්නම් පරණ Apple ID එකක් තියෙනවා නම් අදපු අන්න ඒක පාවිච්චි කරලා log වෙන්න පුළුවන්. මෙතන sign in manual කියන එක. අද මම කියලා දෙනවා කොහොමද අලුතෙන්ම Apple ID එකක් හදාගෙන ඉස්සරහට යන්න කියලා. හරි. එතකොට යටම තියෙනවා don't have an Apple account කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන first name එක last name එක ඒ වගේම birthday එක. මේ details ටික fill කරගමු. so first name එක last name එක එතකම බර්ත්ඩේ එක තමන්ගේ ඇත්ත ඩීටේල්ස් දාන්න. බොරු බර්ත්ඩේස් එහෙම දාන්න එපා. මගේ ඇත්ත ඩීටේල්ස් ටික දාන්න ඕන. හරි ඊළඟට බර්ත්ඩේ එක හරියට ෆිල් කරලා යට තියෙනවා කන්ටිනියු කියලා බටන් එකක්. අනේ බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ එතෙන්දී අපි බලන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ කලින් තියෙන Gmail එකක් හෝ Yahoo mail එකක් ඒ වගේ කලින් අපි තියෙන mail එකක් දාන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතන don't have an email address කියලා තියෙනවා. අන්න ඒක ටච් කරගන්න. එතකොට අපිට පුළුවන් එයාලගෙන්ම දෙනවා iCloud mail එකක්. අන්නේ mail එක ගන්න පුළුවන් free අපිට. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන එයාලගෙන් දෙන account එකේ අන්තිමට iCloud.com කියලා තමයි මේ domain name එකට එන්නේ. එතකොට ඉස්සරහට අපිට දාගන්න පුළුවන් අපිට කැමති එකක්. කැමතියක් කියන්නේ already අපි පාවිච්චි කරලා නැති, අපි කියන්නේ already කිසි කෙනෙක් පාවිච්චි කරලා නැති unique නමක් හරි අපිට කැමති එකක් අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ continue කියන බටන් එක ප්‍රෙස් කරන්න. හරි මෙතන වෙලා තියෙන්නේ මම දැනට දාලා තියෙන එක කවුරු හරි already අරගෙන කියලා තමයි කියන්නේ. කියන්නේ ඒ නමින් ඒ mail address එකක් තියෙනවා. පොඩ්ඩක් වෙනස් කරගන්නම් ඒක. අපි ඒක එතන පොඩ්ඩක් වෙනස් කරගෙන continue press කරාට පස්සේ එනවා create email address කියලා. ඒකත් press කරගන්න. ඊට පස්සේ මෙතනදී අපිට Apple account එකට password එකක් දාගන්න වෙනවා. මෙතෙන්දී අපෙන් ඉල්ලනවා password එක characters 8කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අකුරු එහෙම නැත්නම් symbols නැත්නම් ඉලක්කම් ඒවා 8කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒත් එක්කම ඒක ඇතුලේ අකුරු තියෙන්නත් ඕනේ. කැපිටල් අකුරක් තියෙන්නත් ඕනේ. සිම්පල් අකුරු තියෙන්නත් ඕනේ. සිම්බල් මොකක් හරි එකක් හරි හැෂ් එකක් අන්න ඒ වගේ සිම්බල්ස් මොනවා හරි තියෙන්නත් ඕනේ. ඒත් එක්කම ඉලක්කම් තියෙන්නත් ඕනේ. ඊට යටින් තියෙන මෙන්න මේ verify කියන තැනයි දැන් දෙකේම එකම password එක type කරගෙන continue කියන එක press කරගන්න. ඊළඟට මෙතන පෙන්නනවා අපේ phone number එක add කරගන්න. මේක අපේ primary phone number එක දිගටම පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න phone number එකක් අනිවාර්යෙන් add කරගන්න. මොකද කවදා හරි Apple account එකේ ප්‍රශ්නයක් එහෙම නැති වුණොත් password එක අමතක වුණොත් හරි මේ වගේ තැන්වලදී අපිට recovery කරගන්න account එක recovery කරගන්න ගොඩක් වැදගත් වෙනවා. data on කරන එක sim එකකින් එතකොට තමන්ගේ primary sim එක විදිහට වෙන sim එකක් පාවිච්චි කරනවා. ඒ වගේ වෙලාවකට මෙන්න මේ යට තියෙන use different number කියන එක ක්ලික් කරලා අපිට number එක change කරගන්න පුළුවන්. දැන් මම මෙතනදී මගේ
තියෙන නම්බර එකම තමයි කන්ටිනියු කරගෙන යන්නේ. මෙතන මෙයාලගේ ලයිසන් and agreement ඒ ඩොකියුමන්ටේෂන් ටිකක් පෙන්නනවා. ඒ ටික නම් වෙලාවක් තියලා නම් කියවන්න. එහෙම නැත්නම් agree කියන බටන් එක ප්‍රෙස් කරගන්න. හරි. මෙන්න මේ විදිහට තමයි Apple account එකක් හදාගන්නේ. දැන් account එක sign in වෙන ගමන් තියෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් බලන්න ඔයාලගේ connection එක. කියන්නේ ඔයාලගේ network connection එක හොඳට වැඩ කරනවද, data තියෙනවද, signal තියෙනවද? ඒක පොඩ්ඩක් බලන්න හොඳට. ඒත් එක්කම මෙතන අපිට දැන් ඉල්ලනවා iPhone passcode එක. ඒ කියන්නේ අපේ phone එකේ passcode එක. ඒක දෙන්න මෙතන. හරි. ඔයාලට දැන් පේනවා මෙතන Apple account එකේ නම, එතකොට iCloud අපේ දාගත්ත mail එක, අපේ device එකක් දැන් පෙන්නනවා. මේක නම් iPhone 12 Pro එකක්. මේ වගේ අපේ Apple account එකට log වෙලා මෙන්න මේ විදිහට පෙන්නනවා. අපිට අපේ personal information මෙතන බලා ගන්න පුළුවන්. කරනොම තමයි හරියට Apple account එකක් අලුත් අප්ඩේට් එකේ විදිහට හදාගන්නේ. තවත් මේ වගේ තාක්ෂණික දේවල් දැනගන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.